ඉතින් යාළුවනේ සුබ දවසක් ඔබ හැමෝටම. අද අපි බලමු කොහොමද LED පට ටිකක් නිවි නිවිත් පත් වෙන ආකාරයට සකසා ගන්න කියලා. මම කලින්ත් ඔබට මේ වගේම වීඩියෝ එකක් ගෙනාවා. ඒකේ තම සරල වීඩියෝ එකක් RGB LED එකකින් විතරයි අපි ඒක කරේ. නමුත් එහි තිබිච්ච ගැටලුවක් තමයි අපිට විශාල LED පට ප්‍රමාණයක් දැල්වන්න බැරි වෙච්ච එක. ඒකට විසඳුම ලෙස මම අද ඔබට ගෙනලා තියෙනවා IRF Z44N MOSFET ट्रांजिस्टर එක භාවිතා කරමින් LED පටි වැඩි ප්‍රමාණයක් කොහොමද ඔටෝමැටිකලි කියන්නේ නිවි නිවි දැල් වෙන ආකාරයට 12 volt LED පටි වැඩි ප්‍රමාණයක් නිවි නිවි දැල් වෙන ආකාරයට සකසා ගන්න කියලා. යාළුවනේ මේකත් තමයි සරල සර්කිට් එකක්. මේකට ඕන IRF 44N ट्रांजिस्टर එකක්, MOSFET එකක්, ඊළඟට RGB LED එකක්, 2K හෝ 2.2K දෙක වගේ රෙසිස්ටන් එකක් හා LED පටි කිහිපයක් පමණයි. ඔබට මෙතන පහසුවෙන් දැක ගන්න පුළුවන් කොහොමද මේක අපි ඇසෙම්බල් කරගන්නේ කියලා, සර්කිට් එක හදාගන්නේ කියලා. මේ හරහා අපට කිසිම ප්‍රශ්නයක් නැතුව තාම වැඩි LED පටි ප්‍රමාණයක් කිසිම ප්‍රශ්නයක් නැතුව දල්වා ගන්න පුළුවන්. 12 volt වලින් වැඩ ගන්න වැඩි LED පටි ප්‍රමාණයක් අපිට දල්වා ගන්න පුළුවන්. මේකේ තාම සරල සර්කිට් එකක් තියෙන්නේ. අපි පියවරින් පියවරට බලමු කොහොමද LED එක හදාගන්නේ කියලා. යාළුවනේ ඔබ පැහැදිලිව දකින්න ඇති කොහොමද අපි මේ සර්කිට් එක කුඩා සර්කිට් එක හරියම සරල පරිපථයක් තියෙන එක සාදාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබට පේනවා තියෙ තාමත් අලංකාර විදියට අර RGB LED එක ක්‍රියාත්මක වන ආකාරයටම මේක ක්‍රියාත්මක වෙනවා. මම අර කලින් සඳහන් කළ පරිපථය මේක අතර තියෙන. මේක ඇත්තටම අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව වඩා වැඩි LED පටි ප්‍රමාණයක් දල්වන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔබත් මේක අත්හදා බලන්න. ඔබට නිවසේදීම මේක ඉතා පහසුවෙන් සාදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔබට මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් මේක ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, අන් අයට බලා ගන්න ෂෙයා කරන්න. අපේ channel එක හා රැඳී සිටින්න තවත් මෙවැනි තාම සරල ඔබට වඩාත් ප්‍රයෝජනවත් වන වීඩියෝ වලින් ඉදිරියට හමු වෙනවා. ඉතින් යාළුවනේ එතකන් ඔබ මේ වීඩියෝ මෙවැනි වීඩියෝ අත්හදා බලන්න, මෙවැනි සර්කිට් හදන්න. ඉතින් ඔබට බොහොම ස්තුතියි.